ආයුබෝවන් සුබ දවසක්. මම අද ගෙනල්ලා තින්නේ සෙන්ට්‍රල් ලොක් සිස්ටම් එකක්. මෝටර් හතරේ සිස්ටම් එක. අපි බලමු මේකට පවර් දෙන්නේ කොහොමද කියලා සහ මෝටර් හතරට වයර් කනෙක්ෂන් කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. මේ තියෙන්නේ වයර් දෙකේ මෝටර් 3. ඔය වයර් දෙකේ මෝටර් 3 සම්බන්ධ වෙන්නේ ඉස්සරහා වම් පැත්තේ දොරට සහ පිටිපස්සේ දොරවල් දෙකට. එතකොට වයර් පහේ මෝටරේ තමයි මේ තියෙන වයර් පහේ මෝටරේ තමයි ඩ්‍රයිවිං සීට් එක පැත්තේ ඩ්‍රයිවර්ගේ දොරට ඉස්සරහා දකුණු පැත්ත දොරට සම්බන්ධ කරන්නේ. පිට වයරින් කරන්න වයර් ටික හම් වෙලා තියෙනවා. එතකොට මේ තියෙන සර්කිට් එක ක්ලිප් එක සම්බන්ධ කරගන්න තියෙන්නේ. මම සම්බන්ධ කරගෙන තියෙන්නේ. එතකොට අපිට බ්‍රැකට් හතරක් හම්බ වෙනවා මෝටර් හතර දොරවල් හතරට සම්බන්ධ කරන්න. මේ හතරත් හම්බ වෙනවා අපිට දොරේ අන්ලොක් කරන කෝරට සම්බන්ධ කරන්න අපිට බ්‍රැකට් සහ එන හම්බෙලා තියෙනවා. අපි බලමු කොහොමද කනෙක්ෂන් දෙන්නේ කියලා මෝටර් හතරට. ලොකු අමාරුවක් නෑ. ඉතින් ඔය තියෙන පාට අණුව සම්බන්ධ කරගන්න තියෙන්නේ. මහා ලොකු දේවල් නෑ. ඉතින් මේ වගේ ටික පොඩ්ඩක් පැත්තකින් තියාගමු. බ්‍රැකට් ටික වාහනයකට සවි කරන වීඩියෝකුත් මම ගේන්නම්. දැනට මේ විදිහට පොඩි අයිඩියා එකක් ගන්න වයර් වලට පවර් දෙන විදිය සහ මෝටර ටික සම්බන්ධ කරන්නේ මෙහෙමයි කියලා. එතකොට ලේසි ඔයාලට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. මේ රතු පාට වයර් එකට පියුස් එක කරා ඇවිල්ලා තින්නේ. බැටරිය දාන්නට සම්බන්ධ කරන්න තියෙන්නේ රතු වයර් එක. එතකොට අපිට රින ලබා දෙන්න මෙතන කළු පාට වයර් එකක් තියෙනවා. ඒක තමයි බැටරිය රිනට ලබා දෙන්න ඕනේ. නැත්තම් බොඩි එකේ කොහේ හරි ඇන එකට ලබා දුන්නත් කමක් නැහැ. එතකොට මේ තියෙන්නේ අර වයර් පහ. වයර් පහේ මෝටරේට සම්බන්ධ කරන්න ඇවිල්ලා තියෙන වයර් පහ. පාට අණුව ක්ලිප් කරගන්න තියෙන්නේ. මේකට අපි බලමු වයර් සම්බන්ධ කරගන්න විදිය. වයර් පහේ මෝටරේ ගන්නවා. තියෙන පාට ගලපලා ක්ලිප් කරන්න තියෙන්නේ. කළු පාට එකට කළු පාට වයර් සම්බන්ධ කරගන්නවා. සුදු පාට වයර් එකට සුදු පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. ගොඩක් පැහැදිලිව කියලා දෙන්නේ. හිමිහිට නොදන්න කෙනෙක්ට උනත් කරගන්න පුළුවන් මහා අමාරු දේවල් නෙමෙයි මේවා. කොළ පාට වයර් එක කොළ පාට. දුඹුරු පාට වයර් එකට දුඹුරු පාට. නිල් පාට වයර් එකට නිල් පාට. මේ මෝටරේට වයර් ටික දැන් හරි. ඉතුරු මෝටර තුන කොහොමද සම්බන්ධ කරන්නේ කියලා බලමු. එතකොට මේ තියෙන වයර් දිග හැරියාම ඔයාලගේ වාහනේ දොරවල් හතර අනිත් තුනටම
වයර් දිග ඇති. වයර් ටික දිග ඇරියම ඔයාලට තේරෙනවා මේ වයර් දෙක කොයි පැත්තේ දොරට කොයි පැත්තේ දොරට යන්නේ කියලා දිග අනුව. මේ තියෙන්නේ වයර් දෙකේ මෝටරේ අපි ඉතුරු දොරවල් තුනට පාට අනුව ක්ලිප් කරගන්න තියෙන්නේ. නිල් පාට වයර් එක නිල් පාට එකට, කොළ පාට වයර් එක කොළ පාට එකට ක්ලිප් කරගන්න තියෙන්නේ. ගොඩක් ලේසි ඉතින්. කොළ පාට එකට නිල් පාට වයර් එක නිල් පාට එකට. ඉතුරු අනිත් මෝටරෙත් මේ විදිහට සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතුරු මෝටරෙත් අපි සම්බන්ධ කරගමු. මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් මේකට අපි රිමෝට් එකකට කොහොමද පවර් දෙන්නේ කියලා. වාහනයකට සවි කරන වීඩියෝත් ගේන්නම්. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඔයාලටම සම්බන්ධ කරගන්නත් පුළුවන් වාහනේට. හරි, ඒ මෝටර තුනට වයර් සම්බන්ධ කරගත්තා. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. පැහැදිලි ප්‍රශ්නේ අනිවාර්යෙන් උත්තර මම දෙන්නම්. මේ තියෙන්නේ අපේ මේන් මෝටරේ දකුණු පැද්දට ඉස්සරහා ඩ්‍රයිවිං සීට් එක. එතකොට මේ තියෙන මේ දුඹුරු පාට වයර් එකයි සුදු පාට වයර් දෙකයි කොට වයර් දෙක, ওই දෙක අපිට ඕන වෙන්නේ ඔයාලා මේකට රිමෝට් එකක් සම්බන්ධ කරනවා නම් දැන්ට අපිට අවශ්‍ය නැහැ. රතු පාට එක බැටරිය ධනට සප්ලයි දෙන්න ඕනේ. කළු එක රිනට. මම දැන් පවර් දීලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් පවර් දුන්නා මම. මේ ඩ්‍රයිවිං සීට් එක පැත්තේ ඩ්‍රයිවර්ගේ දොරේට සම්බන්ධ ලොක් එක මෝටරේ. එතකොට ඒක අන්ලොක් ලොක් කරනකොට ඉතුරු තුනත් ලොක් අන්ලොක් වෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔක තමයි ඉතින් සෙන්ට්‍රල් ලොක් සිස්ටම් එකේ වෙන්නේ. අර තුන තනි තනියෙන් කරාම ඒ පැත්තේ දොර විතරක් ලොක් අන්ලොක් වෙනවා තනි තනියෙන්. නෝමල් විදිහටම. ඩ්‍රයිවර්ට පුළුවන් ඉතින් ලොක් අන්ලොක් කරනකොට ඉතුරු දොරවල් තුනත් එයාටම ලොක් අන්ලොක් කරගන්න ඔටෝ. මේකට අපිට රිමෝට් එක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වීඩියෝ එක ගේන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වයර් දෙක ඕනේ ඒ රිමෝට් එක සම්බන්ධ කරනවා. නැත්නම් සිකියුරිටි සිස්ටම් එකට සිකියුරිටි එලාම් සිස්ටම් එක සම්බන්ධ කරනවා නම් පමණයි.